හරි. 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 හරිනේ. හොඳයි සාදුකාරයක් දෙන්න. පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපි මුලින්ම ඊටාම ගෞරවයෙන් තැන්පත් කොට තිබෙන මේ ගිලන්පස
මල් පහන් සහිත සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන්ට පූජා කරමි. පූජාම වේවා කියලා පූජා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති. වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුන්දරූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං ගන්ධ සම්භාර යුත්තේන ධූපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං අධිවාසේතු නොභන්තේ පානියං උපනාමිතං අනුකම්බං උපාදාය පතිගන්හාතු මුත්තම
අදිවාසේතු නොභන්තේ ගිලාන පංචයන් ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාධු සාධු සාධු. පින්වත්නි, දැන් හැමදෙනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. විශේෂයෙන් මීට 3 මාසයකට පෙර අභාවයටපත් වූ එස්.එස්. පෙරේරා මැතිතුමන් විජය හවුස් මුදලාලි මහත්මාණන්ගේ ගුණ සිහිපත් කරලා අමරා පෙරේරා මහත්මනිය, එවැගේම පවුලේ දරු පිරිස අපේ ජයන්ති පෙරේරා මහත්මනිය, රෝහණ මහත්මා, නන්දන මහත්මා, රේණුකා මහත්මනිය, දේවිකා මහත්මනිය, වසන්තා මහත්මනිය, සම්පා මහත්මනිය, බෑනවරු ලේලි මහත්මීන්, මුණුපුරු මිනිපිරියන් කවුරුත් එකතු වෙලා තමයි මේ මහ පිංකම සිද්ධ කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරපු පාලි වාක්‍ය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ 3 වෙනි කොටසේ. බණ අහන්න ගොඩාක් අය එකතු වෙලා ඉන්නවා. ගොඩාක් බණ දන්න අයත් ඉන්න පුළුවන්, තරුණයන්ත් ඉන්න පුළුවන්. හැමෝටම තේරෙන්න කතා කරන්න ඕන නිසා මං ගොඩාක් ගැඹුරු කාරණාවක් නෙමෙයි කතා කරන්නේ. එහෙම නෙමෙයි හැබැයි. හරි. නැත්තේත් නෑ, ඇත්තේත් නෑ. හරි. පාලි වචන ගොඩාක් අපි පටව ගන්නේ නැතුව මේ අංගුත්තර නිකායේ 3 වෙනි කොටසේ තියෙන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ධර්මය කොටස් 3 ගානේ බෙදලා තියෙනවා. අංගුත්තර නිකායේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සංගායනා කරනකොට අංගුත්තර නිකායේ තමයි අංක වශයෙන් ධර්මයේ බෙදලා තියෙන්නේ. 1 කොටස්, 2 කොටස්, 3 කොටස් ඒ විදිහට. එතකොට තික නිපාතය කියලා කිව්වහම 3 වෙනි කොටස. එතකොට මේ 3 වෙනි කොටසේ සූත්‍රවල ප්‍රධාන ධර්මකාරණා 3ක් යටතේ තමයි සූත්‍රය විස්තර වෙන්නේ. එතකොට ඔයයන්ට පළවෙනියට හම්බෙන සුභාරංචිය තමයි අද ගොඩක් නෑ 3යි තියෙන්නේ කියන්නේ. ගොඩක් මතක තියාගන්න නැහැ. කාරණා 3ක් යටතේ තමයි අපි කතා කරන්නේ. හරි? අපිට කේන්ති ගියහම කියනවානේ මං හොඳ වයින් 2ක් කියලා යන්න ආවේ කියලා. මට කියන්න පුළුවන් මම හොඳ වයින් 3ක් කියලා යන්න ආවේ කියලා. හොඳ ඒ වගේන් 3ක්. හරි? මොනවද ඒ 3? බුදුහාමුදුරුවෝ විස්තර කරනවා පුබ්බේව මේ භික්කවේ අනබි සම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතද හෝසි. අපේ බුදුරජාණන් වහන්සේ බුදු බව ලබන්න කලින් අනබි සම්බුද්ධ බෝධිසත්ව කාලෙම
උන්වහන්සේට කල්පනා වුණාලු මේ ලෝකේ තියෙන ප්‍රකට කාරණා කිහිපයක් ගැන හොයන්න ඕනේ කියලා. ඒ වෙනකොට මිනිස්සු අතර ප්‍රකට වෙලා තිබිච්ච කාරණා කිහිපයක් ගැන හොයන්න ඕනේ කියලා බෝසතාණන් වහන්සේට කල්පනා වුණාලු. දැන් මේ කතා කරන්නේ බෝධිසත්ව කාලේ ගැන. බුදු බව ලබන්නත් කලින්, ගිහි ගෙයින් නික්මෙන්නත් කලින් කාලේ ගැන, සිද්ධාර්ථ කාලේ ගැන. උන්වහන්සේට කල්පනා වුණාලු කෝනුකෝ ලෝකේ අස්සාදෝ, මේ ලෝකේ ආස්වාදය කියන්නේ මොකද්ද? කෝ ආදීනවෝ, මේ ලෝකේ ආදීනවේ කියන්නේ මොකද්ද? කිං නිස්සරණන්ති, මේ ලෝකේ නිස්සරණය අත්හැරීම කියන්නේ මොකද්ද? මේ කාරණා තුන ගැන හොයන්න ඕනේ කියලා. හරි? ඔන්න මම පාලි වචන තුන කිව්වා. පළවෙනි එක ආස්වාද, දෙවෙනි එක ආදීනව, තුන්වෙනි එක නිස්සරණ. මම පොරොන්දුවක් වුණා මීට වඩා පාලි වචන ගොඩාක් ගොඩ ගහන්නේ නැහැ කියලා. හැබැයි මේ වචන තුන ඇතුලේ අපිට බුදුහාමුදුරුවන්ගේ ධර්මය සහ අපේ ජීවිතය ගැන, ජීවිත පුහුණුව ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න පුළුවන්, ගැඹුරින් හිතන්න පුළුවන්. හරි? එතකොට මේ වචන තුනේ පළවෙනි වචනේ තමයි ආස්වාද කියන වචනේ. ඒකේ පාලි වචනේ අස්සාද. ඒක සංස්කෘත වෙනකොට තමයි ආස්වාද වෙන්නේ. ආස්වාද කියන වචනෙට සරල තේරුමක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝත් පෙන්නනවා. මං ආස්වාදය කියලා කියන්නේ මොකද්ද කියලා හොයාගත්තා. මේ සූත්‍රයේ අග තියෙනවා මම මේ ලෝකයේ ආස්වාදය කියන්නේ මොකද්ද කියලා ගවේෂණය කළා. ලෝකස්සාහම් භික්කවේ අස්සාද පරියේසනං අවරින්. මේ ලෝකයේ ආස්වාදය මොකද්ද කියලා මම හෙව්වා. යෝ ලෝකේ තජංගමෝ අස්සාදෝ පඤ්ඤාය මේ සුදිට්ඨෝ, මේ ලෝකේ ආස්වාදය යන නමින් යමක් තියනවද? මම ඒක ප්‍රඥාවෙන් අවබෝධ කළා, තේරුම් ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ අපිට කියලා දෙනවා මොකද්ද උන්වහන්සේ තේරුම් ගත්තේ, ආස්වාදය කියලා මොකද දැනගත්තේ කියලා. මම මේ කියන පාලි වචන වලට බය වෙන්න එපා. ඒක අපි සරලව තෝරගන්නවා. උන්වහන්සේ පෙන්නනවා යෝ ලෝකේ, මේ ලෝකේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං, මේ ලෝකේ යමක් හේතුවෙන් සැපක් සතුටක් ඇති වෙනවා නම් අයං ලෝකේ අස්සාද, මං අන්න ඒකට කියනවා මේ ලෝකේ ආස්වාදය කියලා. හරි? දැන් මේවා නිකන් මේ පාලි වගේ තේරුණාට මේවා ඊටාම සරල සහ ප්‍රායෝගික දේවල්. මේ අභිධර්මය නෙමෙයි. හරි? මේ ලෝකේ යමක් හේතුවෙන් සැපක් සතුටක් උපදිනවා නම් මනුෂ්‍ය ජීවිතයක අයං ලෝකේ අස්සාදෝ, ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ. හරිද? දැන් ඔය පළවෙනි වචනේ අපේ එදිනෙදා ගිහි ජීවිතයට අදාළයිද නැද්ද? අතිශයින් අදාළයි. මොකද්ද පළවෙනි වචනේ? ආස්වාද. ආස්වාදනය කරනවා කියලා කියන්නේ මොකද්ද? ගිහි ජීවිතේ විඳිනවා කියන එක. මම ඒකයි කිව්වේ මේ බණ මම කියන්නේ වැඩිහිටිය ඇත්තන්ට, වයෝවෘද්ධ ඇත්තන්ට විතරක් නෙමෙයි. තරුණ ඇත්තන්ටත් අදාළයි. ජීවිතේ විඳින්න පටන් ගන්න ඇත්තන්ටත් අදාළයි. හරි? මොකද්ද ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ මෙතන අර්ථවත් කරන්නේ? මනුෂ්‍ය ජීවිතේ, පංචකාමයන් සහිත ගිහි ජීවිතේ, ගෘහස්ත කාමභෝගී ජීවිතේ ආස්වාදනය කරන්න තියෙන අයිතිය, ආස්වාදනය කිරීමෙන් ලැබෙන සැප සහ සතුට තමයි බුදුහාඳුර අස්සාද කියලා පෙන්වන්නේ. හරි? දැන් ඊළඟට අපි අවධානය දෙන්න ඕන තැනක් තමයි, ඊළඟට අපි ප්‍රශ්න කරන්න ඕන දෙයක් තමයි බුද්ධ ආගමේ ආස්වාදය ගිහියන්ට තහනම්ද නැද්ද කියන එක. හරි? ඇයි අපි ඒක විමසලා තේරුම් ගන්න ඕනේ? කාලයත් එක්ක, කාලයාගේ ඇවෑමෙන් සමහර වෙලාවට ජනප්‍රිය ධර්මදේශනාවල වුණත් අපිට ඇහෙන්න පුළුවන්
ආස්වාදයේ ගිහියන්ට කැප නෑ වගේ අදහසක්. හරි? මිනිස්සු ගිහි ජීවිතේ ආස්වාදනය කරන්න බෑ බුද්ධ ආගමේ විදියට. අතින් අල්ලගෙන ගියත් අපායට යනවා වගේ අදහසක්. නෑ පින්වතුනි. ගෘහස්ත කාමභෝගියට පංචකාමයන් ආස්වාදනය කිරීමේ අයිතිය බුද්ධ ආගම බැහැර කළා නෑ. ඒක හොඳට මතක තියාගන්න. ගෘහස්ත කාමභෝගියෙක් කියලා කියන්නේ ගිහියෙක් කියලා කියන්නේම ආස්වාදයේ මත පදනම් වෙච්ච ජීවිතයක් තමයි. ඒක නිසා තමයි යා ගිහියෙක් වෙන්නේ. එයා පැවිද්දෙක් නොවෙන්නේ ඒක නිසා තමයි. ඒ නිසා මතක තියාගන්න බුද්ධ ආගම ගිහියගේ ආස්වාදනය කිරීමේ කාමයන් භුක්ති විඳීමේ අයිතිය අභියෝගයට ලක් කරන්නේ නැහැ. ඒ අයිතිය පිළිගන්නවා. ඒක එහෙම දියුණු දහමක්. හරි. දියුණු දර්ශනයක්. මට හිතෙන බුද්ධ ආගම හරි ලිබරල් කියලා ඒ විදිහට බැලුවාම. හරි. දියුණු අදහසක බුදුහාමුදුරුවෝ ඉන්නවා ගෘහස්ත කාමභෝගියට පංචකාමයන් ආස්වාදනය කරන්න තියෙන අයිතිය පංචකාමයන්ගෙන් සතුටු වෙන්න තියෙන අයිතිය බුද්ධ ආගම පිළිගන්නවා. ඒක කොච්චරද කියනවා නම් මේ සූත්‍රයට පස්සේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කාමයේ ආස්වාදයක් තියනවද නැද්ද කියලා. බුදුහාම මේ භික්ෂුන් වහන්සේලාවත් උත්තර දෙන්නේ නැහැ මේකට. හරි? ප්‍රශ්න ටිකක් දරුණුයිනේ. කාමයේ ආස්වාදයක් තියනවද නැද්ද? බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා මහණෙනි කාමයේ ආස්වාදයක් තියනවා. තියෙන නිසා තමයි සත්‍යයකට ඇලෙන්නේ කැමති වෙන්නේ. හරි? දැන් අපි ඔක්කොටම කලින් මේකේ ආදීනම හරි මේක දුකයි කියලා හරි මේක අනිත්‍යයි කියලා හරි දකින්න කලින් ප්‍රාථමික දේ තමයි මූලික දේ තමයි බේසික් දේ තමයි පංචකාමයන්ගේ ආස්වාදයක් ගිහි ජීවිතේ අපේක්ෂා කරනවා. ගිහිව අපේක්ෂා කරනවා ආස්වාදයේ භුක්ති විඳිනවා. ඒකට කැමති වෙනවා. හරි? අන්න ඒ සඳහා තියෙන මූලික අයිතිය අපි පිළිගන්නවා. බුද්ධ ධර්ම පිළිගන්නවා, බාර ගන්නවා. එහෙම තමයි ගෘහස්ත කාමභෝගී ජීවිතේ පටන් ගන්නෙ. හරි? දැන් ඇත්ත කතාව පින්වතුනි මනුෂ්‍ය ස්වභාවය තමයි ඉන්ද්‍රයන් ආස්වාදනය කරන්න, ඉන්ද්‍රිය අත්දැකීම ආස්වාදනය කරන්න කැමති. මම ඒක ගැන චුට්ටක් කියන්නම් හොඳට අහගන්න. මොනවද මේ ඉන්ද්‍රයන් සහ ඉන්ද්‍රිය අත්දැකීම් කියලා කියන්නේ? ආයි කියනවා මම මේ වචන වලට බය වෙන්න එපා. මේ සාමාන්‍ය දෙයක්. හරි? දැන් ඉන්ද්‍රයන් කියන්නේ මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. දන්නවා. හැම වෙලෙම අපිට ලෝකය අත්දකින්න හම්බෙන්නේ අපි මේ ලෝකය මොකද්ද කියලා හැම වෙලෙම අපි අත්දකින්න එක්ස්පීරියන්ස් කරන්නේ මොන හරහාද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රයන් හරහා මනස මේ පහත් එක්කම එකතු වෙලා තියෙනවා. මනස මේ පහත් එක්කම එකතු වෙලා තියෙනවා. හරිද? එතකොට හැම වෙලෙම මේ මොහොතේ මම කවුද කියන එක තීරණය වෙන්නේ. මේ මොහොතේ මම කවුද? මේ මොහොතේ මම කවුද කියන එක තීරණය වෙන්නේ ඉන්ද්‍රයන් හරහා ලබා ගන්න අත්දැකීම් එක්කද නැද්ද? මං ආයිත් ඒ ප්‍රශ්නේ අහනවා. අභිධර්මය නෙමෙයි. හැබැයි මේක තේරුම් ගන්න. මේ මොහොතේ මම කවුද කියන එක තීරණය වෙන්නේ මේ මොහොතේ ඉන්ද්‍රිය හරහා ලැබෙන අත්දැකීමට සාපේක්ෂව. හරි? දැන් ඔය ඇත්තන්ගෙන් ඇහුවොත් මේ මොහොතේ ඔය ඇත්ත කවුද කියලා උත්තර දෙකක් තියෙනවානේ. එකක් තමයි අර අපේ පරණ විස්තරේ. මම උපන්නේ මෙහෙම, මං ඉස්කෝලේ ගියේ මෙහෙ, මගේ අම්මා තාත්තා මේගොල්ලෝ අර ඉංග්‍රීසියෙන් myself රචනාවට ලියන විස්තරේ දින්නේ. ඒ ටික. හරි. ඊළඟට වර්තමාන විස්තරේ අනාගතේ බලාපොරොත්තු වෙන දේවල් ටික. ඒකටත් අපි කියනවා මම කියලා. හැබැයි බුද්ධ ධර්ම ඊට වඩා සියුම් විදිහට දකිනවා. ඇත්තටම මම යනු අතීතේවත් ඔය කියන වර්තමානයේවත් ඔය කියන අනාගතේවත් නෙමෙයි. මේ මොහොතේ මේ දැන් පවත්නා මොහොතේ මට ලැබෙන අත්දැකීම් අනුව මම සකස් වෙන විදිහ, මේ මොහොතේ මට දැනෙන හැඟීම් භාවයන්, මේ මොහොතේ ලැබෙන අත්දැකීම් අනුව තමයි මේ මොහොතේ මම කවුද කියන එක තීරණය වෙන්නේ. හරි? අමාරු නෑ නේද?
අපි හිතාගෙන ඉන්නවා මිනිස්සුන්ට ලේබල් අලවන්න පුළුවන්. මෙයා හොඳ කෙනා, මෙයා නරක කෙනා, මෙයා සත්පුරුෂයා, මෙයා අසත්පුරුෂයා, මෙයා පින්වන්තයා, මෙයා පෞකාරයා. නෑ පින්වතුනි. මනුෂ්‍ය ස්වභාවය කියලා කියන්නේ ඒ මොහොතට අනුරූපව ලැබෙන අත්දැකීමට සාපේක්ෂයි. දැන් ওই බර වචන ටික පැත්තකින් තියලා තේරෙන භාෂාවෙන් ඔක කිව්වොත් මේ වෙලාවේ ඔය ඇත්ත කවුද? හරි. දැන් ඔය ඇත්තන්ට මේ වෙලාවේ ලැබෙන ඉන්ද්‍රිය අත්දැකීම මොකද්ද? ඇහෙන් හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා, ලස්සන ධර්මාසනයක් තියෙනවා, ඒකේ උඩ මල් එකක් තියලා තියෙනවා, බුදු පිළිම වහන්සේ නමක් වඩා හිඳවලා තියෙනවා, ගිලම්පස මල් පහන් පූජා කරලා තියෙනවා. ඔන්න ඇහෙන් හම්බෙන රූපය. ගෙදර ලයිට් දාලා තියෙනවා, කොඩි දාලා තියෙනවා, සරසලා තියෙනවා. ඔන්න ඇහෙන් හම්බෙන එක්ස්පීරියන්ස් එක. කනට මේ වෙලාවේ ඇහෙන්නේ මොකද්ද? බණ කියන සද්දේ. හරි. වැඩිපුර ඇහෙන්නේ ඒක. නහයට මල් සුවඳ, හඳුන් කුරු සුවඳ දැනෙනවා. බණ කියනකොට දිවට නම් මුකුත් හම්බෙන්නේ නැහැ. බණ ඉවරුණාට පස්සේ මොන හරි හම්බෙයි. හරි. ශරීරයට ලැබෙනවා වාඩි වෙලා ඉන්න ආසනේ. එතකොට මේ අත්දැකීම හරහා මේ වෙලාවේ තීරණය වෙනවා මම බණක් අහන්න ඇවිල්ලා ඉන්නේ. හරිද? එතකොට මේ අත්දැකීම වෙනස් වෙනවා. බණ අහා ඉන්න අතරේ අපි හිතමු කැම සුවඳක් ආවා කියලා. ඔන්න වෙනස් වෙනවා හිත. ටෙලිෆෝන් එක රින් වුණා කියලා ඔන්න හිත වෙනස් වෙනවා. පාරේ වාහනයක සද්දයකට අවධානය ගියා ඔන්න හිත වෙනස් වෙනවා. හරිද? හැමතිස්සෙම මතක තියාගන්න මේ මොහොතේ මම යනු මේ මොහොතේ ඉන්ද්‍රිය අත්දැකීම් වලින් නිර්මාණය වෙන තත්ත්වයක්. මම ඊට වඩා ගොඩාක් ගැඹුරට යන්නේ නැහැ. එතකොට මේ මොහොතේ මගේ සතුට යනු මොකන්ද? මේ මොහොතේ මගේ සතුට යනුද අර ඉන්ද්‍රිය අත්දැකීම් හරහා හම්බෙන ආස්වාදය. ඔක තමයි මේ වෙලාවේ සතුට කියලා කියන්නේ. හරිද? එතකොට අපි හැමතිස්සෙම සතුටින් ඉන්න කැමති නම් අපි හැම වෙලේම ඉන්ද්‍රිය අත්දැකීම් වලින් ආස්වාදනය කරන්න කැමති වෙනවා. ඒකට තමයි ආස්වාද කියලා කියන්නේ. හරි. ඔන්න මම ආයි කියනවා මේවා අභිධර්මයේවත් ප ဋ ාණේවත් මුකුත් නෙමෙයි. අපි සතුටින් ඉන්න කැමතියි. සතුටින් ඉන්න කැමති නම් අපිට තියෙන එකම විසඳුම තමයි, එකම මාර්ගය තමයි ඉන්ද්‍රිය අත්දැකීම් හරහා සතුටුදායක දේවල් අත්දකින්න. ඉතින් ඒක තමයි ගිහි ජීවිතය කියන්නේ. හරි. අපි ආස තැනකින් කන එක, එකට වියදම් කරන එක, අපි ආස විදිහේ ඇඳුමක් අඳින එක, එකට වියදම් කරන එක, අපි ආස විදිහේ රූප බලන එක, චිත්‍රපටයක්, සංගීතයක් අහන එක, එකට වියදම් කරන එක, අපි ආසයත් එක්ක අපේ ජීවිතේ ගනුදෙනු කරන එක, සම්බන්ධතා පවත්වන එක, ආදරය, ප්‍රේමය, අනුරාගය හුමාරු කරගන්න එක, ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ. එනිසා මතක තියාගන්න ආස්වාදය කියලා කියන්නේ මේ අභිධර්මයේවත් ගැඹුරු දෙයක් නෙමෙයි, සරල තර්කය තමයි ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියා සතුටින් ඉන්න කැමති. එයාට සතුට වෙන්න තියෙන මාධ්‍ය තමයි ඉන්ද්‍රයන්ගෙන් සතුටුදායක දේවල් අත්දකින්න එක. ඉතින් ඒකට තියෙන අයිතිය බුද්ධ ධර්මයෙන් බාර ගන්න. පිළි අර ගන්න. පොඩි සීමාවක් තියලා තියෙනවා එච්චරයි. මොකද්ද සීමාව? සතුටු වෙන්න පුළුවන්. හැබැයි අනිත් අයගේ ඒවා හොරකම් කරන්න එපා. අනිත් අයගේ ජීවිත නැති කරන්න එපා. අනිත් අයගේ පෞල් ජීවිත විනාශ කරන්න එපා. අනිත් අයගේ ජීවිතවලට හොරබොරු කරන්න එපා. වංචා කරන්න එපා. අනිත් අයගේ ජීවිත වස විස වලින් නැති කරන්න එපා. තමන්ගේ ජීවිතේ නැති කරගන්න එපා. ඔච්චර. පොඩි ලිමිට් එකක්, පොඩි සීමාවක් තියෙනවා. ගිහි ජීවිතේ පිට්ටනිය වගේ ඕන පැත්තකට සෙල්ලම් කරන්න පුළුවන්. නිදහස තියෙනවා. පොඩි සීමාවක් වටේට තියෙනවා. හරි? ඔන්න දැන් අපි ආස්වාදය ගැන කතා කළා. ආස්වාදයට තියෙන අයිතිය බුද්ධ ආගම පිළිගන්නවා කියන එකත් කතා කළා. හරිද? සාමාන්‍යයෙන් අපි ආස්වාදයට තියෙන අයිතිය බාර ගන්න ඕන හේතුවකුත් තියෙනවා. දැන් පින්වතුනි ඔය ඇත්ත ඔක්කොමලා මෙතන මෙහෙම හිටියට අවුරුදු 18 20 25 කාලේ ඔහොමම හිටියේ නෑනේ. මතක තියාගන්න මිනිස්සෙක් ජීවිතේ ආදීනව දුක කලකිරීම එකපාරටම තේරුම් ගන්නෑ. ඉස්සෙල්ල මිනිස්සෙකුට හම්බෙන්නේ ආස්වාදය. ඒක තමයි ඇත්ත. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒ මනුෂ්‍ය ස්වභාවය ඇත්ත ස්වභාවය අපි බාර ගන්නවා. අවුරුදු 17යි 18යි 20යි 25යි කියලා කියන්නේ
ඒ කාලේ අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකේ තියෙන ආස්වාදනය විතරයි වෙන මොකුත් නැහැ. මේ ලෝකේ තියෙන විඳින්න විතරයි. මේ ලෝකේ ආස්වාද විතරයි තියෙන්නේ. එහෙම හිතාගෙන ඉන්න කාලයක් තියෙන ඕන කෙනෙක්ගේ. ඒක තමයි ආස්වාදනයේ අධියර පියවර. හැබැයි ඊළඟ වචනෙට අපි එනවා මොකක්ද ඊළඟ වචනේ ආදීනව. හරි. එතන මොකක්ද ආදීනව කියලා කියන්නේ? ආස්වාදනය කරන දේවල් වෙනස් වෙනවද නැද්ද? වෙනස්. වේගෙන් වෙනස් වෙනවද නැද්ද? වේගෙන් වෙනස් වෙනවා. හරි. වෙනස් වෙනකොට අපි ආස කරන දේවල්, අපිව සතුටු කරන දේවල්, අපිව ආස්වාදනය කරන දේවල් වෙනස් වෙනකොට අපිට දුකයිද සතුටුයිද? දුකයි. ඔකට තමයි ආදීනව කියලා කියන්නේ. අමුතු මැජික් එකක් නෙමෙයි. හරි. දැන් හිතන්න එක කාලයක තාත්තා කියලා කියන්නේ මේ දරුවෝ ඔක්කොටම ආස්වාදයක්ද නැද්ද? ආස්වාදයක්. තාත්තා කියන්නේ වීරයෙක්. අපි ආස කරන දේවල් ගෙනත් දෙන කෙනා. අපේ පවුලේ මහා පෞරුෂය. අපිව සතුටු කරන කෙනා. අපිව එළියට විනෝද ගමන් එකගෙන යන කෙනා. අපිට ලස්සන දේවල් අරන් දෙන කෙනා. ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය ඒව ඇතුලේ තාත්තා ඉන්නවා. තාත්තගේ ආශාදේ තියෙනවා. ඒක තමයි ආශාදේ. ඒගොල්ලෝ ජීවිතය ආශාදනය කරන කාලයක් තියෙනවා. අම්මත් එක්ක ජීවිතේ පටන් ගත්ත කාලේ. මුල් කාලේ ව්‍යාපාර කරන කාලේ මහන්සි වෙනවා, දුක් විඳිනවා. ඒ වගේම මේ දේවල් වලින් සතුටුත් වෙනවා. ගමන් යනවා, ඇවිදිනවා, දරුවොත් එක්ක ඇවිදින්න යන්න කැමති, විනෝද වෙන්න කැමති. ඒ තමයි අපි කාගේ ජීවිතවල තියෙන ආස්වාදනය කියන එක. ඒක බුද්ධ ධර්ම ප්‍රතික්ෂේප කරන්නේ. ඒ ප්‍රතික්ෂේප කළා ඔක්කොටම මනගත වෙන්න කියන්නේ. හැබැයි ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ අපි පරිණත වෙනකොට මොකද්ද? අර අපි ආස්වාදනය කරපු දේවල්, අපිව සතුටු කරපු දේවල්, අපේ සතුට හදපු දේවල් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒවා හැමදාම ඒ විදිහටම තියෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා. හරි? අන්නේ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අපිට දුක හිතෙනවා. දැන් තාත්තා කියන එක මේ දරුවෝ ඔක්කොටම දුක් බර මතකයක්. දුක හිතෙන මතකයක්. හරි? මහා අයියෙන් කෑකෝ ගහලා ඇඬුවේ නැති වුණාට මේ මාස 3 ඇතුලේ තාත්තා මතක් වෙන හැම වාරයක් ඇතුලෙම ටිකක් ලොකු හුස්මක් ඇදලා තමයි ඒක ඉවර වෙන්නේ. ඇයි? ඒ තමයි ඒ අතීත මතකය. ඒ තමයි ආදීනව. දේවල් වලට අපි ආස වෙනවා වගේම අපිව සතුටු කරන, අපි ආස වෙන දේවල් වෙනස් වෙනකොට අපිට දුක ඇති වෙනවා. හරිද? මේක තමයි අපි තේරුම් ගන්න ඕන සත්‍ය. මේවා මේ මහා අභිධර්මයේ නෙමෙයි. හරි? ක්‍රිෂ්ණමූර්තිතුමා ලස්සන කතාවක් කියලා තියෙනවා. එයා පුංචි කාලේ එයාගේ සහෝදරයෙක් නැති වෙලා තියෙනවා. ඉන්දියාවේ ක්‍රිෂ්ණමූර්තිතුමා. අම්මා ඒ දරුවා නැති වෙච්ච වෙලේ, පුතා නැති වෙච්ච වෙලේ පුතාගේ මිනිය පිටිපස්සේ අඬා පුච්චනකම් සොහන වෙනකම් ගියාලු. විලාප තියතිය ගියාලු. ඊට මාසයකට විතර පස්සේ ක්‍රිෂ්ණමූර්තිතුමා එතකොට පුංචි ළමෙක්, එයයි අම්මයි පාරේ ඇවිදගෙන යනකොට අර මල්ලිගේ වයසෙම නැති වෙච්ච මල්ලිගේ වයසෙම පුතාගේ වයසෙම දරුවෙක් මැරිලා මිනිහ අරගෙන යනවලු සොහනට. ක්‍රිෂ්ණමූර්ති අහනවා, ඇයි ඔයා අඬන්නේ නැත්තේ? තමන්ගේ අම්මගෙන් අහනවා, ඇයි ඔයා අඬන්නේ නැත්තේ? මම මොකටද අඬන්නේ? ඇයි ඉතින් අපේ මල්ලිගේ වයසෙම මල්ලි වගේම එයත් ළමෙක්නේ. හරි? ඒතර අම්මා කියනවා, ඔව් හැබැයි එයා මගේ කවුරුවත් නෙමෙයි. මට යත් එක්ක සම්බන්ධයක් නැහැ. මං එයාව දන්නේ නැහැ. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා, මං ඒ වෙලාවේ තමයි දැනගත්තේ ප්‍රේයන් නිසා, ආදරය කරන දේවල් නිසා තමයි දුක ඇති වෙන්නේ කියලා. හරි? මේවා අපේ එදිනෙදා ජීවිතේ අපි අත්දකින්න தත්ත්වය. හරි? අපිව සතුටු කරන දේවල්ම තමයි පින්වතුනි අනිත් පැත්තට අපිව වැඩියෙන්ම දුකටපත් කරන්නේ. මේ පාරවල් වල ඉන්න මිනිස්සු, පෝස්ටර් වල ඉන්න මිනිස්සු, ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉන්න මිනිස්සු අපිව අඬවන්නේ නැහැ. අපිව අඬවන්නේ එක මොහොතක, එක කාලයක අපිව වැඩියෙන්ම සතුටු කරපු දේවල්.
වැඩියෙන්ම සතුටු කරපු අත්දැකීම තමයි අනිත් පැත්තට වැඩියෙන්ම අපිව දුකටපත් කරන්නේ. හරිද? දේවල්, පුද්ගලයෝ, ස්වභාවයන් වෙනස් වෙනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නවා කාලයකට පස්සේ තමයි වෙනස් වෙන්නේ කියලා. නෑ පින්වතුනි. කාලයකට පස්සේ දේවල් වෙනස් වෙනවා. ඒ වගේම මේ දැනුත් දේවල් වෙනස් වෙනවා. හරිද? මම ඒක කියලා දෙන්නම්. භෞතික දේවල්, බාහිර දේවල්, අපෙන් එළිය දේවල් වෙනස් වෙන්න ටිකක් කල් ගත වෙන්න පුළුවන්. උදාහරණයක්. මේ මල් එක අපිට ඉස්කෝලේ ටීචර් බුද්ධ ආගම කියලා දෙනකොට කියනවානේ ළමයි මේ මල් අනිත්‍යයි. මේවා පර වෙනවා. මටම හිතිලා තියෙනවා. ඉතින් දැම්ම පර වෙන්නේ නැහනේ. පර වෙනකන් නිට්ටයයිනේ. හරි. පර වෙනකන් හොඳට තියෙනවානේ. ටීචර් කියනවා ළමයි මේ වීදුරුව අනිත්‍යයි කවදා හරි බිඳෙනවා. ඉතින් මටම හිතලා තියෙනවා කවදා හරි බිඳෙනකන් නිත්‍යයිනේ මේක. පොය දවසට උපාසකම්මල සිල් ගන්න ගියාම කියන වාක්‍යයක් මේ අපි දානේ වළඳනකොට මේ ආහාරය හෙට වෙනකොට ශරීරයෙන් බොහොම අප්‍රසන්නව පිළිකුල්ල බැහැර වෙනවා. ඉතින් මට පොඩි කාලේ ඉඳලා තියෙන ඉතින් හෙට බැහැර වුණාට දැන් කන්න පුළුවන් නේ. හරිද? දැන් ප්‍රශ්නයක් නැහැනේ. හරි. අපි අනිත්‍ය කියලා ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ පස්සේ වෙන දෙයක්. ඔව්. කාලයක් ගියහම වෙන දේත් අනිත්‍ය තමයි. හැබැයි මතක තියාගන්න මේ දැන් ගත වෙන වෙලාවෙත් අපේ හිත වෙනස් වෙනවා. අපෙන් එළිය දේවල් වෙනස් වෙන එක විතරක් නෙමෙයි අනිත්‍ය කියන්නේ. අපේ හිත වෙනස් වෙන එකත් අනිත්‍ය තමයි. මම උදාහරණයක් කියන්නම්. ඒක තේරෙයි. හරි? අපි ආසම කෑමක පළවෙනි කටද වැඩි රස අන්තිම කටද වැඩි රස? මම නෙමෙයි කියන්නේ ඔයත් කියන්නේ. ආසම කෑමක පළවෙනියටම කන්න ගන්නකොටද රස වැඩිපුර දැනෙන්නේ? කෑම එක ඉවර කරන හරියද රස වැඩිපුර දැනෙන්නේ? පටන් ගන්නකොට නේ? හරි. මම දන්නවා ඔක උත්තර එනවා කියලා. හරි. හරි. දැන් කෑම එක වෙනස් වුණාද? හදපු මිනිස්සයා මුල් හරිය හොඳට හදලා අග හරිය අඩුවෙන් හදලවත්. ඔය කෑම කන විනාඩි 10ට 15ට ඔය කෑම එක වෙනස් පිළුණු වෙලාව මොකුත් නැහැ. හරි. එහෙනම් වෙනස් උනේ මොකද්ද? හිත. කෑම එක මොකුත් උනේ නැහැ. හිත තමයි වෙනස් උනේ. හරි. කෑම එක කන්න පටන් ගන්නකොට අපිට තිබිච්ච කුතුහලය, නැවුම් බව, ඒක ගැන තිබිච්ච ආසාව, ඒක කනකොට ටික ටික අඩු වෙලා යනවා. වෙනස් වෙලා යනවා. එතකොට ඒකත් එක්ක තිබිච්ච සිතුවිල්ල වෙනස් වෙනවා. හරි. ඒ නිසා මතක තියාගන්න ලෝකේ දේවල් වෙනස් වෙන එකත් අනිත්‍ය තමයි. හැබැයි ඊට වඩා වේගෙන් වෙනස් වෙනවා මොකද්ද? දේවල් ගැන හිතාගෙන ඉන්න විදිහ. හිත වෙනස් වෙනවා. ඒකත් අනිත්‍ය තමයි. දැන් තාත්තාගේ මරණය කියන එක මේ දෙකම දේවලුත් වෙනස් වෙලා තියෙනවා, හිතත් වෙනස් වෙලා තියෙනවා. තාත්තත් භෞතිකව නැහැ. තාත්තා ගැන අපේ හිතේ තිබිච්ච පෞරුෂය, සිතුවිල්ල ඒක දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් තාත්තා මෙතනින් එහාට නැහැ. ඉස්සෙල්ලා මොනවා වුණත් ඉන්නවනේ කියන එක තිබුණා. දැන් ඒක නෑ. අනේ නෑනේ කියලා හිතෙනවා. අපි කැමති ලෙඩ වෙලා හරි ඉන්නවනේ. මොකද ඉන්නවා කියන එක නිසා. දැන් අපි දන්නව නෑ. ඒත් අපේ සිතුවිල්ලත් වෙනස් වෙලා තියෙනවා. භෞතික ලෝකේ, වාස්තවික ලෝකේ දේවලුත් වෙනස් වෙලා තියෙනවා. හරි. ඉතින් ඕක තමයි අනිත්‍ය කියන්නේ. ඕක වෙනස් වෙනකොට අපිට දුක හිතෙන එක තමයි ස්වභාවය. දැන් පින්වතුනි මම මේක බනට කියන හින්දා පිළිගන්න එපා. හරි? ගෘහස්ත කාමභෝගී ජීවිතය ආස්වාදනය කරන්න ගිහියන්ට තියෙන අයිතිය මං කිව්වා බුද්ධ ආගම පිළිගන්නවා කියලා. හැබැයි මතක තියාගන්න ගෘහස්ත කාමභෝගී ජීවිතය ආස්වාදනය කරන්න තියෙන අයිතිය පිළිගන්නවා වගේම ඒක වෙනස් වෙනකොට දැනෙන දුකත් බාර ගන්න වෙනවා. හරිද? ඒක දුකත් ඒක වෙනස් වෙනකොට දැනෙන දුකත් බාර ගන්න වෙනවා. පැකේජ් එකෙන් භාගයක් ගන්න බෑ, ෆුල් පැකේජ් එකම ගන්න වෙනවා. හරිද? ඒ කියන්නේ ආස්වාදය ගන්නව නම් ඊටු ටික කියන්න ආදීනවයත් ගන්න වෙනවා. ආස්වාදේ විතරක් අරගෙන ආදීනව එපා කියන්න බෑ. වෙනස් වෙන්න බෑ කියන්න බෑ.
ආස්වාදය ගන්නව නම් තෝරගන්නේ ඒක නම් ආදීනවයත් බලාගෙන ගන්න ඕනේ. ඒක තමයි අන්ත කතාව. හරිද? දැන් එතකොට මතක තියාගන්න ගිහි ඇත්තන්ට ආස්වාදනය කරන්න තියෙන අයිතිය බුද්ධ ආගම ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ මේක නිසා. ඇයි පින්වතුනි? ආදීනව දකින්නත් මොකක් කරන්න ඕනේද? ආස්වාද කරන්නේ. ආස්වාදනය කරනකොට තමයි තේරෙන්නේ මේවා වෙනස් වෙනවා කියලා. ආස්වාදනයක් තහනම් කරලා තිබ්බනම් කොහෙන්ද මේක වෙනස් වෙනවා කියලා දකින්නේ? මේක අනිත්‍යයි කියලා දකින්නේ කොහෙන්ද? කවුද ඒක කියලා දෙන්නේ? කියලා දුන්නට වැඩක් නැහැ, තේරෙන්නේ නැහැනේ. හැබැයි දැන් ඔය ඇත්තෝ ඒක තේරුම් ගන්නේ මම බනට කියන හින්දාම නෙමෙයි, එහෙම තේරුම් ගන්න ඕනෙත් නැහැ. හැබැයි දැන් ඔය ඇත්තන්ට තේරෙනවා ඔය ඇත්තන්ගේ ජීවිතේ ආස්වාදනය කරපු කාලයක් තිබුණා. හැබැයි දැන් ඒව ටික ටික වෙනස් වෙනවා. ඉස්කෝලේ හිටපු යාළුවෝ එක්කෙනෙක් දෙන්නෙක් අපෙන් වෙන් වෙනකොට, අපිත් එක්ක හිටපු සහෝදරයෝ ලෙඩ වෙනකොට, අපි දන්න කියන අය මැරෙනකොට, එයාගේ ජීවිත වෙනස් වෙනකොට, එයාගේ ජීවිත වයෝවෘද්ධ වෙනකොට, අම්මා තාත්තා අපි දැන් තාත්තා නැති වෙනවා, අම්මා වයෝවෘද්ධයි. මේව ඇතුලේ ජීවිතේ වෙනස් වෙනවා කියලා පේනවා. අපි ආස්වාදනයෙන් ගත්ත දේවල් වෙනස් වෙන හැටි පේනවා. හරි? අපේ පුංචි කාලේ වේගයෙන් ගත වෙලා ගිහින් තියෙනවා. අපි වැඩිහිටියෝ වෙලා තියෙනවා. තව ටික කාලෙකින් අපි වයෝවෘද්ධ වෙනවා. අපි වයසක මිනිස්සු වෙනවා. කාලේ වේගයෙන් ගෙවිලා යනවා. එතකොට මේක ඇතුලේ දකින්න ඕන දේ තමයි අපි ආස්වාදනය කළා වගේම දේවල් වේගෙන් වෙනස් වෙමින් පවතිනවා. ඒක අපිට අතින් අල්ලන්න අතර කරන්න බෑ. හරි? මෙන්න මේක බුද්ධ ආගමේ තේරුම් ගන්න එක, ගිහියා මේක තේරුම් ගන්න එක තමයි ආස්වාදයයි ආදීනවයයි කියලා කියන්නේ. හරි? පින්වතුනි, මම ගොඩාක් බණ කියන්නේත් ගොඩාක් වචන කොට ගහන්නෙත් නැහැ කියලා පොරොන්දු වුණානේ. හැබැයි මේ වචන ටික ඇතුලේ මතක තියාගන්න, නිවන් දකින්න හදිස්සි වෙන්න කලින්, නිවන් දකින්න කලබල වෙන්න කලින්, නිවන ගැන ලොකුවට කලබල වෙන්න කලින් හෝම්වර්ක් කරන්න තියෙනවා. මොකද්ද හෝම්වර්ක් කරන්න තියෙන්නේ? ආස්වාදයයි ආදීනවයයි. මේ වචන දෙක ඇති වෙන්න හෝම්වර්ක් කරන්න, ගෙදර වැඩ කරන්න. අපි හැමෝම උනන්දු වෙන්නේ කවදද මේක ඉවර වෙන්නේ කියලා. කවදද මේක පාස් වෙන්නේ? කවදද මේ සංසාරයෙන් එතර වෙන්නේ? විභාගේ පාස් වෙන්න කලින් මොකද්ද කරලා තියෙන්න ඕනේ? ගෙදර වැඩ කරලා තියෙන්න ඕනේ. හෝම්වර්ක් කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව අනේ මම විභාගේ පාස් වේවා කොට පාස් වෙන්නේ නෑ නේද? ඔයත් හරි නරක ළමයි නේද කොට. හරිද? හෝම්වර්ක් කරන්නේ නැතුව එක්සෑම් එක පාස් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. හරි? කිසි කමකට නෑ නේද කොට. හරි? ඒ නිසා ඉස්සෙල්ලා කරන්න ඕනේ ගෙදර වැඩ කරන්න. ගෙදර වැඩ කරන්න තියෙන වචන දෙක තමයි මොකද්ද? ආස්වාද ආදීනව. ඔය දෙක ඇතුලේ ඇති වෙන්න ගිහි ජීවිතේ දකින්න පුළුවන්. ඇති වෙන්න ගිහි ජීවිතේ ඔක දකින්න පුළුවන්. හරි? ඔයත් ලෙඩෙක් බලන්න යන පිළිකාරෝහලට වෙන්න පුළුවන්. විකලාංග වාට්ටුවකට වෙන්න පුළුවන්. ආදීනව නෙමෙයිද දකින්නේ? ආදීනව දකින්නේ. මේ හොඳට හිටපු අය, අපිත් එක්ක කතා කරපු අය, අපිත් එක්ක සෙල්ලම් කරපු අය, ඉස්කෝලේ ගිය අය දැන් ඔන්න පිළිකාවක් කියනවා. දැන් ඔන්න අතක් පයක් කැඩිලා කියනවා. හෘදයාබාධයක් කියනවා. හරි? එක පැත්තකින් ආස්වාදය, අනිත් පැත්තෙන් ආදීනවයි. හරි? ඕක දකින්න කැලේට යන්න ඕනේ. ඕක දකින්න මහානකම් කරන්න තව තපසට යන්න ඕනේ. ඕක දකින්න ගිහි ජීවිතේ පුළුවන් පින්වතුනි. හරි? ඒ නිසා ගෘහස්ත කාමභෝගී ජීවිතයේ ඇතුලේ, ගිහි ජීවිතයේ ඇතුලේ ඕක පුහුණු කරන්න. හොඳට ඕක දකින්න. හරි? ඕක දැකීම ඇතුලේ තමයි ටික ටික අපි ශක්තිමත් වෙන්නේ. දැන් මේ ගෙදර මට මේ බණ කියන එක එච්චර අමාරු නෑ. ජයන්ති පෙරේරා නෝනලා මේ අම්මලා මෑණියන් වහන්සේ අමරා පෙරේරා මෑණියෝ ඉස්සරහ පින් අනුමෝදන් කරන්න තියෙන්නේ අවුරුදු 101ක් ජීවත් වෙච්ච තාත්තට. එස්.එස්. පෙරේරා මහත්මයාට, මුදලාලි මහත්මයාට. හැබැයි පින්වතුනි, මේවට අපත අතේ තියාගෙන මටම බණ කියන්න වෙලා තියෙනවා. අම්මයි තාත්තයි දෙන්න ජීවත් වෙලා ඉඳද්දී අවුරුදු 18ක් 20ක් 25ක් හදපු දරුවා නැති වෙලා. දැන් මම ගිහිල්ලා බණ කියනවා. කොහොමද පින්වතුනි අර අම්මටයි තාත්තටයි දෙන්නට කියන්නේ
ජීවිතය අනිත්‍යයි යොහොම තමයි හිත හදාගන්නේ. හරි. ඒ මිනිස්සු ඊටාම ආස්වාදනීය විදිහට ගත්ත ජීවිත. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අවුරුදු 18ක් 20ක් 25ක් පෝෂණය කරපු දරුවෙක්ව ගන්න මොනතරම් ආස්වාදයෙන්ද? මොනතරම් බලාපොරොත්තු සහගතවද? රටක් රාජ්‍යයක් ලැබුණා වගේනේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කරදඬු උත්සාහත් වෙච්ච දරුවෙක් පුතෙක් දුවෙක් ඉන්නවා කියන්නේ. එහෙම වයසකදී දරුවෙක් නැති වෙනකොට ඒ අම්මට මොනවද පින්වතුනි කියන්නේ බනට? කොච්චර අමාරුද ඒක කියන්න? කොච්චර අමාරුද ඒක හේතු ගන්නන්න? හරි. හැබැයි ඒක කරන්න වෙනවනේ. ඒක බාර ගන්න වෙනවනේ මිනිස්සුන්ට. ඒ වගේ අම්මලා කීයක් අපිත් එක්ක ඉන්නවද? ඒ වගේ තාත්තලා කීයක් අපිත් එක්ක ඉන්නවද? හරි. ඒ නිසා මතක තියාගන්න ආස්වාදයේ වගේම ඒකේ එහා පිටුවත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ තමයි ඒ පිටුවේම අනිත් පැත්ත තමයි ආදීනෝ කියන්නේ. ආදීනෝ කියන්නේ. අපි සතුටින් බාර ගන්න දේවල්, අපි සතුටින් තෝරගන්න දේවල් ඇතුලේ හැංගිච්ච දුකකුත් තියෙනවා. එහෙම කියලා සතුටු වෙන්න එපා කියනවා නෙමෙයි. හැබැයි මතක තියාගන්න සතුට විතරක්, ආස්වාදයේ විතරක් අපිට බේරලා ගන්න බෑ. අපි ආස්වාදයේ තෝරගන්නවා නම් ඒක ඇතුලේ අනිවාර්යයෙන්ම අහිමි වීමක් තියෙනවා, දුකක් තියෙනවා. හරි. දැන් මේක දකින්න හොඳම භූමිය තමයි ගිහි ජීවිතයේද පැවිදි ජීවිතයේද? පංචකාමයේ දුකයි කියලා දකින්න හොඳම ජීවිතය ගිහි ජීවිතයේද මහාන ජීවිතයේද? ගිහි ජීවිතේ. හරි. ඒ නිසා මතක තියාගන්න පින්වතුනි, ගිහියෙක් වෙච්ච එක ගැන පසුතැවෙන්න එපා. හරි. ගිහි ජීවිතයේ ඇතුලේ මේ ගේම් එකේ ප්ලේ කරන්න ලොකු ඉඩක් තියෙනවා. ලොකු ඉඩක් තියෙනවා. හරි. ගිහියට තමයි පුළුවන් එක අතකින් ආස්වාදනය කරනවා, අනිත් අතින් ආදීනව දකින්නවා. හරි. එතකොට ඔයත් ඔහයි පැවිද්දෝ කියලා. පින්වතුනි මම විශ්වාස කරන්නේ කෙනෙක් පැවිද්දෙක් වෙනවා නම්, ඒ මාර්ගය තෝරගන්නවා නම්, එයා අඩුම වශයෙන් ආස්වාදනය කරන දේවල් වල අනිත්‍යක් තියෙනවා, දුකක් තියෙනවා කියලා මූලික අදහස හරි යට තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා මහාන වෙන පුංචි හාමුදුරු ගොල්ලෝ හැමෝම සංසාරේ කලකිරලා මහාන වෙලා නැහැ කියලා. හැබැයි ඒ වගේම උන්වහන්සේලා ඉස්සරහා ලොකු අභියෝගයකුත් තියෙනවා. මොකද පින්වතුනි අවුරුදු 14න් 15න් මහාන වුණාට පස්සේ අවුරුදු 18 20 25 වෙන්නේ ශාසනය ඇතුළේනේ. ඒතර ඒගොල්ලෝ ඉස්සරහා අභියෝගය තමයි මේ පංචකාමයන් සහිත ජීවිතයේ දුකක්. මේක සැපක් නෙමෙයි. මේකේ ආදීනවයක් තියෙනවා. මේකේ දුකක් තියෙනවා කියලා මේ පැවිද්ද ඇතුළේ ඉඳගෙන මේක තේරුම් ගන්න ඕනේ. අමාරුද නැද්ද? අමාරුයි. හැබැයි ඒක අභියෝගයේ ජයග්‍රහණය කළොත්, ඒක හරියට කියව ගත්තොත්, ඒක හරියට තේරුම් ගත්තොත් ඉස්සරහට යන්න පුළුවන්. බැරි වුණොත් ෆේල් වෙලා ගෙදර යන්නත් වෙනවා. හරි. ගෙදර යන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඒක පුදුමයක් නෙමෙයි. හරි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ කාලේ මහාන වෙච්ච වැඩි දෙනෙක් ගත්තොත් මේක දැනගෙන ආපු අය. බද්ද වර්ගයේ කුමාරවරු ගත්තත්, උපතිස්සකෝලිත ගත්තත්, යසකුල පුත්‍රයා ගත්තත්, යාළුවෝ ගත්තත් මේ ඔක්කොම එහෙම තමයි. රට්ටපාල කුමාරයා, පිප්පලී කුමාරයා මේ එහෙම තමයි. ඒ නිසා ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ලැබුණා කියලා දුක් වෙන්න එපා. ගිහි ජීවිතය ඇතුලේ හෝම්වර්ක් කරන්න. ආස්වාදනය කරන්න. ආස්වාදනය කරන දේවල් අනිත් පැත්තට වෙනස් වෙන දිහා බලලා ආදීනවේ දකින්න, දුක දකින්න. හරි. ඇත්තටම ගත්තොත් දේවල් වෙනස් වෙනකොට ඒ මොහොතේ අපි කඩාගෙන වැටුණට ඇත්තටම ගත්තොත් අපි දුර්වල වෙන එකද වෙන්නේ, සමස්තය හැටියට ශක්තිමත් වෙන එකද වෙන්නේ? හොඳට හිතලා කියන්න. දේවල් වෙනස් වෙනකොට ආදීනව දකින්නකොට අන්තිමේදී වෙලා තියෙන්නේ අපි දුර්වල වෙන එකද ශක්තිමත් වෙන එකද? ශක්තිමත් වෙන එක හොඳට මතක තියාගන්න. ඒ වෙලාවේදී අපි කඩාගෙන වැටෙන්න පුළුවන්. හැබැයි ඒ සිද්ධියෙන් එළියට එනකොට අපි පරිණත වෙලාද නැද්ද? පරිණත වෙලා. මම මුලින් කිව්වේ ඒකනේ. අවුරුදු 18ක 20ක 25ක ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් හිතන්නේ මේ ලෝකේ තියෙන සැප විතරයි, ආස්වාදය විතරයි, විඳින්න විතරයි.
හැබැයි ඒ මිනිස්සයා මේ දරුවම අවුරුදු 25ක් 30ක් වෙනකොට දන්නවා දේවල් විඳින්න වගේම අහිමි වීමුත් තියනවා කියලා. 40ක් 50ක් වෙනකොට තවත් තේරුම් ගන්නවා ආසාවෙන් බැලඳගත්ත දේවල් වල අත්හැරීමකුත් තියනවා වෙනස් වීමකුත් තියනවා. හරි. ඕක පින්වතුනි බණ පොතෙන්ම තේරෙන දෙයක් නෙමෙයි. මේ ගෘහස්ත කාමභෝගී ජීවිතේ මිනිස්සෙක් පරිණත වෙනවා කියන්නේ ඔක තේරුම් ගන්න එක. දැන් ඕක තේරෙනකොට ශක්තිමත් වෙනකොට මං තව එක වචනයක් මේකට එකතු කරනවා. මිනිස්සේ ගැඹුරින් ජීවිතේ දිහා බලනවා කලකිරෙන්න පටන් ගන්නවා. ඒක කියනවා පාලියෙන් නිබ්බිදා කියලා. කලකිරෙනවා කියලා කියන්නේ අපි මේ සිංහල වචනයක් තියෙනවනේ කලකිරෙනවා කියලා නිකන් එපා වෙනවා වගේ නෑ පින්වතුනි. කලකිරෙනවා කියන්නේ අවබෝධයටපත් වෙනවා කියන එක. ඒක සිංහලෙන් අපි ගන්න තේරුම වැරදි. ඒකේ තියෙන්නේ බොහොම පසුගාමී අර්ථයක්. නිකන් එපා වෙච්ච ගතියක්. හැබැයි ඇත්තම කලකිරීම කියන්නේ පාලියෙන් අවබෝධයටපත් වෙනවා කියන එක. ඒක ගැන ශක්තියක් ගන්න. ඒ කියන්නේ අවබෝධයටපත් වෙනවා. ඔව් ජීවිතේ එහෙම තමයි කියලා. හරි. අන්නේ අවබෝධය ඇතුළේ යාට ඊළඟ වචනෙට යන්න හයිය හම්බ වෙනවා. මොකද්ද තුන්වෙනි වචනේ? නිස්සරණ. නිස්සරණ කියන්නේ මොකද්ද? අත්හැරීම. මිනිස්සෙක් අවබෝධයටපත් වෙලා දේවල් තේරුම් අරගෙන එක තැනකදී හිතනවා මෙතනින් එහාට මට මේක ඕනේ නෑ මම මේක අත්හරිනවා කියලා. අන්න එයා අත්හැරීම කරන තැන නිස්සරණය කරන තැන. හැබැයි නිස්සරණය බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බලෙන් කරවන්න බෑ. බලෙන් අත්හැරවන්න බෑ මිනිස්සුන්ට. මිනිස්සෙක්ගේ ඇතුලෙන් වෙන්න ඕනේ මට මේක ඕනේ නෑ මට මේක ඇති කියලා. හරි? ඒක තමයි ඇත්ත නිස්සරණය කියලා කියන්නේ. දැන් අපි පුංචි කාලේ තරවටු කළා, වැඩිහිටියෝ සැර කළා, ළමයින්ව පොඩි නරක දේවල් වලින් අයින් කරලා තියාගන්න ඕනේ. හරි? ඇත්ත කතාව ඕක හැමදාම කොහොම තියාගන්න බෑ. ඒගොල්ලෝ ආයෙ වැට කඩාගෙන යනවනේ. අම්මලා තාත්තලා පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ආයෙක කඩාගෙන යනවා. හැබැයි මිනිස්සෙක් අවුරුදු 30ක් 40ක් වෙලා තේරුම් ගන්නවා නම් මේක වැරදි කියලා. ඒ කාටවත් බයෙන් තේරුම් ගන්න දෙයක් නෙමෙයිනේ. එයා ඒක තේරුම් ගන්නේ ඇත්තටම. හරි. දැන් මට හම්බෙලා තියෙනවා අවුරුදු 25ක් 30ක් ගත වෙලා මහාන වෙච්ච හාමුදුරුවෝ ඉන්නවා වනාන්තරේ භාවනා කරනවා කැලෑවල. ඉතින් හිලාවිවි කියනවා ඒ කාලේ මත්පැන් පානය කරපු විදියට අක්මාව බැරිච් එක ලොකු දෙයක් නැත්තම් මහාන වෙන්න හම්බෙන්නේ නැහැ මේ ටික කරන්න වෙන්නේ නැහැ කියලා. හරි. දැන් ඒ කියන්නේ ඒගොල්ලන්ට දැන් ඒගොල්ලෝ ගත කරපු ජීවිතය දිහා බලලා hina වෙන්න පුළුවන්. මම ඒක අත්හැරලා ඉවරයි මට ඒ ජීවිතේ ඒ කියන්නේ ඒක දිහා හරි උපහාසයෙන් hinaත් වෙනවා. අයියෝ මෙහෙම ජීවිතයකුත් මම ගත කළානේ කියලා. හරි. දැන් එතකොට ඒගොල්ලෝ ඒක අත්හැරලා තින්නේ කවුරුවත් කියලා බලෙන් නෙමෙයි. ඒක ඇති දෙයක් නැහැ කියලා තේරෙනවා. හිස් කියලා තේරෙනවා. අත්තරියා අලු ජීවිතයක් තෝරගත්තා. හරි. හැමදේම එහෙම තමයි. මං කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම නරක දේවල් කරන්න කියන එක නෙමෙයි. හැබැයි දේවල් මිනිස්සෙක්ව බලෙන් අත්හැරෙව්වට ඒක අත්හැරෙන්නේ නැහැ. ඒක එයාගේ අත්දැකීමෙන් තේරුමක් ඇතුව අවබෝධයක් ඇතුව අත්හරිනකොට ඒක ඇත්තටම තමයි අත්හරින්නේ. දැන් හිතන්න පින්වතුනි අපි චූටි කාලේ සිල් ගන්න යනවා. විකාල භෝජනා දන්නෙත් නැහැ, උච්චාසයන මහාසයන දන්නෙත් නැහැ, නච්ච ගීත වාදිත දන්නෙත් නැහැ. කොලේකුත් හතරට නවාගෙන පිඟානකුයි කෝප්පෙකුයි අරගෙන යනවා. ගිය වෙලාවෙ ඉඳලා සෙල්ලම් කරනවා, කනවා, දානේ වළඳනවා, අයිස්ක්‍රීම් කනවා. ඉවර වෙච්ච ගමන් හිතන්නේ කොයි වෙලේ මේක ඉවර වෙලා පනින්නද කියලා. පැනලා එනවා අන්තිමට සරමත් නැහැ කිය. මිනිස්සෙක් අවුරුදු 35ක් 40ක් වෙලා සිල් ගන්න තීරණය කළොත් ඒ කවුරුවක් කියන හින්දා නෙමෙයිනේ. ඒ ටීචර් කියන හින්දාවත් වැඩිහිටියන්ව සතුටු කරන්නවල් ලකුණු හම්බෙන හින්දාවත් නෙමෙයිනේ. මිනිස්සෙක් අවුරුදු 35ක් 40ක් වෙලා හිතනවා නම් මට කැම්වේල් දෙකක් ඇති මට තේ එකක් බිව්වහම ඇති අද. හරි. එයාට ඇති කියලා හිතෙනවා. එයා ජීවිතේ අත්දකලා තියෙනවා. හරි. දැන් අහලා තියෙන සුජාතා අත්තනායක නෝනගෙන. එයාගේ පුතෙක් නැති වෙනවා ගුවන් හමුදාවේදී. ඒ සිද්ධියත් එක්ක එතුමියගේ කටහඬ වෙනස් වෙනවා. එතුමිය තීරණය කරනවා හරි.
මේක නම් මගේ ජීවිතයට ආපු අභියෝගය මෙතනින් එහාට මං ජීවිතේ වෙනස් කරගන්නවා. එයා සුදු අඳිනවා. සින්දු කියන එක නවත්තනවා. ඉතින් එයාගේ ජීවිතේ වෙනස් වෙනවා. හරි. එහෙම තමයි මිනිස්සු පරිණත වෙන්නේ. එහෙම තමයි මිනිස්සු දියුණු වෙන්නේ. එහෙම තමයි මිනිස්සු ඊළඟ පියවර තියන්නේ. හරි. මිනිස්සු අවුරුදු 14 15 ඉඳලා ඔය ඔක්කොම ටික එකපාරට අතින් අරන් එන්නේ නැහැ. ජීවිතේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ ඇතුලේ දේවල් වෙනස් වෙනකොට මිනිස්සු ඊළඟ පියවරට යනවා. හැබැයි අපි මේක දැක දැන ඊළඟ පියවරට යන්නේ නැති එක මෝඩ වැඩක්. ඒක වෙන වැඩක්. ඒක අපේ ඇබ්බැහි වීම. ඒක තමයි අපේ ඇබ්බැහි වීම. ඒක තමයි අපේ ගණීභවනය වීම. අපි එතනින් එහාට යන්නේ නැහැ. අපි එතන හිර වෙලා ඉන්නවා. හැබැයි ප්‍රඥාවන්ත මිනිස්සයා දන්නවා දැන් මම මේක තේරුම් ගන්න තියෙන්නේ මම මෙතනින් ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනි කියලා. හරිද? දැන් එතකොට තුන්වෙනි එක කතා කරනවා මොකද්ද? නිස්සරණ. නිස්සරණ කියන්නේ දේවල් අත්දකලා එක තැනක් එනවා ඇති කියලා අත්හරින්න. හරි. එහෙම තමයි ලෝකේ දේවල් අත්හරින්නේ මිනිස්සුන්ට. හරි. දැන් සිද්ධාර්ථ බෝධිසත්වය ගත්තත් ওই ටිකම නෙමෙයිද? හරි. වැඩි යෝන් නැපින්වතුනේ බර වචන පාලි වචන ඔක්කොම අමතක කළත් බෝසතාණන් වහන්සේගේ අවුරුදු 16 ඉඳලා 29 වෙනකන් අවුරුදු 13 ගත්තොත් ආස්වාද ආදීනව නිස්සරණ තුනම තියනවද නැද්ද? තියනවානේ. හරි. වෙන කතන්දර ඕනේ. බෝධිසත්වයන්ගේ ජීවිතේ අවුරුදු 13ක් ගත්තොත් ඔය අවුරුදු 13 ඇතුලේ ආස්වාදයක් තියෙනවා, ආදීනවක් තියෙනවා, නිස්සරණක් තියෙනවා. අනේද්ද? අවුරුදු 16 දී දැන් මම හැමතිස්සෙම හිතනවා අච්චර පාරමිතා පුරාගෙන ආපු මිනිසයා බුදු බව පිණිස ආපු කෙනා පස්මහ බැලුම් බලලා ආපු කෙනා අවුරුදු 16 දී විවාහ වෙනවනේ පින්වතුනි. හරි. ඒක දුර්වලකම නෙමෙයි. මනුෂ්‍ය ස්වභාවය තමයි බුදු වෙන්න ආවත් ආස්වාදයට කැමති වෙන එක මනුෂ්‍ය ස්වභාවය. ඒක තමයි මනුෂ්‍ය හිතේ ස්වභාවය. හරි. එයා පාරමිතා පුරාගෙන ආවා කියලා දෙයක් නැහැ. ආස්වාදයේ ඉස්සරහා එයා ආස්වාදයේ අත්දකින්න කැමතියි. ඒ තමයි මනුෂ්‍ය ස්වභාවය. හරි. අවුරුදු 16 දී විවාහ ජීවිතය තෝරගන්නවා. ඊට පස්සේ අංගුත්තර නිකාය යන සූත්‍රවල තියෙනවා කොහොමද ජීවිතය ආස්වාදනය කළේ කියලා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිග මන්දිර පයට පාවාඩ පලස් බුමුතුරුණු චත්‍ර නංවල සේසත් නංවල උපභෝග පරිභෝග සියලු සම්පත්. රාජකුමාරී ඔක ආස්වාදනය කළා ඉතින් ඔක හැමදාමත් කරන්න බෑනේ. චන්නත් එක්ක ඇවිදින්න යනකොට චන්න පෙන්නනවා මේ ලෝකේ ආස්වාද විතරක් නෙමෙයි තියෙන්නේ ආදීනවත් තියෙනවා කියලා. ඔක ඉතින් එක දවසෙන් දැක්ක නෙමෙයි කාලයක් මේක දකින්නවා. හරි. අයි පින්වතුනි මිනිස්සු ලෙඩ වෙනවා. මිනිස්සු වයසට යනවා. කොණ්ඩේ සුදු වෙලා කොන්ද කුදු වෙලා අකු බැහැලා රැලි වැටිලා ලේසරව ගලනවා මල මුත්‍රා පහ වෙලා මිනිස්සු වයසට ගිහිල්ලා චන්නයි සිද්ධාර්ථය කොච්චර කතා කරන්නේ නැද්ද මේවා ගැන? මේවා නිකන් කතන්දර නෙමෙයි, මේවා නිකන් සුරංගනා කතා නෙමෙයි, මේවා මහ පොළවේ වෙන්න පුළුවන් දේවල්. මේ අවුරුදු 28ක 29ක තරුණයෝ දෙන්නෙක් එකම වයසේ යාළුවෝ දෙන්නෙක් මාලිගාවෙන් එළියට පැනලා ඇවිදින්න යනවා. ඇවිදින යන ගමන් පේනවා මිනිස්සු වයසට යන හැටි. ලෙඩ වෙලා මැරෙන්න වැටිලා ඉන්න හැටි, පණ අදින හැටි, ගඳ ගහන හැටි, ලේසරව ගලන හැටි, මල මුත්‍ර ගලන හැටි. සිද්ධාර්ථ අහනවා චන්නගෙන් මේක අපිටත් වෙනවද? අපිටත් අදාළයිද? අපිත් ලෙඩ වෙනවද? අපිත් වයසට යනවද? අපිත් මැරෙනවද? ස්වාමීන්. ඔයත් මැරෙනවා, මාත් මැරෙනවා. ඔයා සක්විති රජ වුණත් ඔයාටත් වෙන්නේ මේක තමයි. වම අශ්වාරෝහකයා වුණත් මටත් වෙන්නේ මේක තමයි. චන්න මේක කියලා දෙනවා. සිද්ධාර්ථ මාලිගාවට ඇවිල්ලා කල්පනා කරනවා. ආයි චන්න කියලා දෙනවා. ආයි මේ මිනිස්සු ඇවිල්ලා කල්පනා කරනවා. කොහොම ගිහිල්ලා සිද්ධාර්ථ එක දවසකදී අහනවා එතකොට පැවිද්දෝ කියන්නේ කවුද? ඒගොල්ලෝ තමයි ස්වාමීනි මේ අපි ගත කරන ජීවිතෙන් එළියට පැනලා මේක කඩාගෙන ගිහිල්ලා කාමයන් නික්මවාගේ ජීවිතයක් හොයාගෙන යන අය. පංචකාමයන් නික්මවාගේ සුවයක් හොයාගෙන යන අය. විමුක්තියක් හොයාගෙන යන අය. මේ ගිහියෝ සතුටු වෙන ක්‍රමයට වඩා ගෘහස්ත කාමභෝගී ජීවිතේ දුක නැති කරන්න වෙනස් ජීවිතයක් තෝරගත්ත අය. සංචාර ජීවිතයක් තෝරගත්ත අය. ප්‍රතිසංස්කෘතික ජීවිතයක් තෝරගත්ත අය.
සිද්ධාර්ථ කල්පනා කරනවා ඒක හොඳ වැඩක් නෙවෙයි. හරි. දැන් තව මෙතන හිටියොත් තවත් ඉන්න වෙනවා. මොකද රාහුල උපදින්න නියමිතයි. සිද්ධාර්ථ තීරණය කරන්න නැති මේක තාලා යනවා ඊළඟ නිස්සරණය. හරි. ඉතින් ඔය ආස්වාද ඔය ආදීන ඔය නිස්සරණ අදටත් අදාළයිද නැද්ද? මම විහිළුවට කියන්නේ එදා වගේම තමයි. එකම දේ දැන් 16 දී පටන් ගන්න බෑනි පින්වතුනි විවාහ වෙලා මේ තියෙන ප්‍රශ්නත් එක්ක අවුරුදු 16න් කොහොම කරන්නද? එතකොට ජීවිතේ පටන් ගන්නෙම දැන් ඉන්න අය 29 පහු වෙලා. හරි. එතකොට එපා වෙනකොට 45ක් 50ක් වෙනවා. හරි ඉතින්. පටන් ගන්න තියෙන්නේ පරක්කු වෙලා. එතකොට එපා වෙන්නේත් පරක්කු වෙලා. හරි. හරි. අවුරුදු 45ක් 50ක් විතර වෙලා ඇවිල්ලා කියනවා ආමුදුරනේ දැන් නම් හොඳටම ඇති වෙලා තියෙන වෙන කරන්න දෙයක් නැහැ. හරි. සිද්ධාර්ථලම තමයි ආස්වාද ආදීනව නිස්සරණම තමයි ටිකක් පරක්කුයි. එච්චරයි. හරි. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න මිනිස් හිත වැඩ කරන්නේ එකම විදිහට තමයි. ඒක වෙනස් වෙලා නැහැ. ඒ නිසා අපි මේක තේරුම් අරගෙන අපේ හිත මේ පුහුණුව ඇතුලේ පවත්වාගෙන යන එක හරි ලස්සන වැඩක්. හරි. දැන් ආස්වාදනය කරන එක තහනම් කරලා නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ ලස්සන වචනයක් කියනවා මේ වචනේ විතරක් මතක තියාගන්නම් බණ ඉවර කරන කලින්. හරි. ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤාය පරිභුඤ්ජති. ආදීනව දස්සාවි වෙනස් වෙන බව දැනගෙන නිස්සරණ පඤ්ඤාය අත්හැරීමේ නුවණින් පරිභුඤ්ජති පරිභෝජනය කරනවා. ගිහි ජීවිතේ දාලා පැනලා දුවන්න බෑ. දරුවන්ට ආදරය නොකර ඉන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ විසඳුමක් දෙනවා ආදීනව දස්සාවි. කවදා හරි වෙනස් වෙන බව දැනගන්න. අත්හරින්න ලෑස්ති පිට පරිභෝජනය කරන්න. හරි. දැන් අම්මලට දරුවෝ ඉන්නෝනේ. දරුවන්ට ආදරය කරන්න එපා කියන්න බෑනේ. හැබැයි දරුවන්ට ආදරය කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවානේ. එකක් තමයි අල්ලගෙන බැඳගෙන ඇද බැඳගෙන ආදරය කරන්නත් බඩ බැඳගෙන ආදරය කරන්න පුළුවන් නේ. මැරෙනකන් වෙනස් වෙන්නේ නැහැ. මැරෙන වෙලාවෙත් මගේ ළඟ ඉඳී වතුර ගුරක් හරි දෙන්න ඉඳී මගේ ළඟට වෙලා හෙවණැල්ල වගේ ඉඳී අතින් අල්ලගෙන ඉඳී මැරෙනකම් මාත් එක්ක ඉඳී එහෙම කියලා ආදරය කරන්නත් පුළුවන්. තව විදිහක් තමයි ඔව් මම ඔයාට ආදරෙයි. මේ වෙලාවේ මගෙන් ඔයාට වෙන්න තියෙන හැමදේම මම කරනවා. මගෙන් මේ වෙලාවේ ඉෂ්ට වෙන්න ඕන හැමදේම හැම කැපකිරීමක්ම මම කරනවා. හැබැයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ නැහැ. ඔයත් වෙනස් වෙන්න පුළුවන් මාත් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන බව දැනගෙනත් මම ආදරෙයි. මේ මොහොතට ආදරෙයි. වෙනස් වුණොත් ඒක ඒක දරා ගන්නත් ලැස්ති. දැන් ඇත්තටම හොඳ විසඳුම මොකක්ද එතකොට? ඈ දෙවෙනි එකනේ. හැබැයි පොඩ්ඩ අමාරුයි තමයි. හැබැයි ඒක වැඩේ ලේසියිනේ වැඩේ විසඳ ගන්න පුළුවන්. හරි. දුක අඩුයිනේ. හරි. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න බුදුහාමුදුරුවෝ විසඳුමකුත් දෙනවා. මේ ප්‍රශ්නේ කතා කරනවා විතරක් නෙමෙයි. ගිහි ජීවිතයට විසඳුමකුත් දෙනවා. ආදීනව දස්සාවි වෙනස් වෙන බව දැනගෙන නිස්සරණ පඤ්ඤාය පරිභුඤ්ජති අත්හැරීමේ කල්පනාවෙන් දේවල් පරිහරණය කරන්න. ඕක ස්වාමි භාර්යා සම්බන්ධයකටත් දාන්න පුළුවන්. ධාරක සම්බන්ධයකටත් දාන්න පුළුවන්. මව්පිය දූ දරු, ව්‍යාපාර, සේවක සේවිකා, සහෝදර, ස්වාමි භාර්යා, මිතුරු ඕන එකක් ඇතුලේ ඕක දකින්න පුළුවන්. ඔව් අපි මිනිස්සුන්ට ආදරෙයි. අපි මිනිස්සුත් එක්ක ඉන්නවා. හැබැයි ඒවා හැමදාම වෙනස් නොවි ඒ විදිහටම මැරෙනකම්ම තියෙයි කියලා අපිට හිතන්න බෑ. වෙනස් වුණොත් ඒක දරා ගන්නත් අපි ලෑස්තියි. අත්හැරීමේ නුවණින් අපි දේවල් පරිහරණය කරන්න ලෑස්තියි. ඒක තමයි දියුණු බුද්ධ ආගමක් කියලා කියන්නේ. දියුණු බෞද්ධයෝ කියලා කියන්නේ. ඒ නිසා හැම දිනාටම ආස්වාද ආදීනව නිස්සරණ තුනම පුහුණු කරන සුන්දර ගිහි ජීවිතයක් උපදව ගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා
පින්වත්නි, අද ධර්මදේශනාව සිදු කිරීමේ ප්‍රධාන අරමුණ මීට 3 මාසයකට පෙර අභාවයට පත් වුණු මේ රත්මලාන ප්‍රදේශයේ, ඒ වගේම මේ කොළඹ ප්‍රදේශයේ විතරක් නෙමෙයි මේ රටේම කෘතහස්ත ව්‍යාපාරික මහත්මයෙක්, සත්පුරුෂයෙක්, සමාජ සේවකයෙක් හැටියට ප්‍රකටව කටයුතු කරපු අපේ එස්.එස්. පෙරේරා විජයහවුස් මුදලාලි මහත්මාණන් අභාවයට පත් වෙලා මාස 3ක් ගත වෙන වෙලාව. එතුමා අවුරුදු 101ක් තරම් දීර්ඝායුෂක් ජීවත් වුණා. අමරා පෙරේරා මෞතුමියගේ ශක්තියෙන්, ඒ වගේම වැඩිමහල් දියණිය අපේ ජයන්ති පෙරේරා මහත්මිය ඇතුළු සහෝදර පිරිස, රෝහණ මහත්මයා, නන්දන මහත්මයා, රේණුකා මහත්මිය, දේවිකා මහත්මිය, වසන්තා මහත්මිය, සම්පා මේ කවුරුත් එකතු වෙලා පියතුමාව හොඳට බලාගත්තා. පියතුමා වෙනුවෙන් පින්දහම් කළා, දන්පැන් පූජා කළා. අපේ විහාරස්ථානයේ සෑම මාසිකම මේ සහෝදර පින්වතුන් ජයන්ති පෙරේරා නෝනත් එක්ක එකතු වෙලා අම්මට සෙත් පතන්න, තාත්තට සෙත් පතන්න, දන්පැන් පූජා කරනවා. දැන් පියතුමා මීට මාස 3කට පෙර අභාවයට පත් වුණා. කල්පනා කරගන්න පින්වතුනි, එතුමා ජීවත්ව සිටියදී සිදු කළ මහත් වූ සමාජ සත්කාරයන්, සමාජ මෙහෙවරයන්, විවසායකයෙක් හැටියට දහස් ගණන් පිරිසකට රැකී ආරක්ෂා උපදවල දුන්නා. දහස් ගණන් පිරිසක් එතුමා නිසා ජීවත් වුණා. ඒ හැම පින්කමක්ම එතුමාට ආශිර්වාද පිණිස වේවා. මේ අද අපි වැසින් සිදු කරන සියලු පින්දහම්, හෙට දන්පැන් පූජා කරලා සිද්ධ කරන පින්දහම්, ඒ සියල්ලත් පෙරේරා පියාණන්ට, විජයහවුස් මුදලාලි මහත්මාණන්ට අනුමෝදන් වේවා. සසර දුක් නිමා කොට ලබන අමා මහ නිවන් සුව පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පවුලේ නමින් මිය ගිය අනිකුත් සියලුම ඥාතීන් සිහි කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ පින් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අපේ අමරා පෙරේරා මෑණියන්ට, මෞතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා. ඔබතුමියට නිදුක් නිරෝගී සම්පන්නිය, දෙවියන්ගේ ආශිර්වාදය, ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ ආශිර්වාදය, ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේගේ ආශිර්වාදය, දලදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. තුනුරුවන් සතු අනන්ත ගුණානුභාවයෙන් ඔබතුමිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපි සෙත් පතනවා. ජයන්ති පෙරේරා මෑණියන් මහත්මනියට, ඒ වගේම රෝහණ මහත්මයා, නන්දන මහත්මයා, රේණුකා මහත්මිය, දේවිකා මහත්මිය, වසන්තා මහත්මිය, සම්පා මහත්මනිය, ඒ වගේම පවුලේ බෑනවරු, ලේලි මහත්මීන්, මුණුපුරු මිනිපිරියන් කාටත් තුනුරුවන් සරණ වේවා. මේ හැම දෙනාගේම සමගිය, සමාදානය, සහෝදරත්වය හැම දෙනාටම ආශිර්වාද පිණිස, දියුණුව පිණිස හේතු වේවා. දෙවියෝ මේ හැම දෙනාමත් රටත් දයත් සම්බුදු සසුනත් රකිත්වා කියලා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං
සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා. අනුවන සත්පුරුෂ ඇසුරක් නොවේවා, සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය වේවා. සංසාර දුක් නිමා කොට ලබන නිවන් සුව පිණිස මේ පිං හේතු වාසනාම වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
අපි ගිහිල්ලා එන්නම්. Oke, trei එක දෙන්න එපා. ඒක නෑ. බලයි.